ආයුබෝවන්. අද වෙනස්ම විදියේ පටන් ගැනීමක්. මොකද මේක වෙනස්ම විදියේ vlog එකක්. ඔයාලට මේ පසුබිම් නිර්මාණ දකිද්දී මොන වගේ හැඟීමක්ද එන්නේ? ඔන්න දැන් නම් ඔයාලට අනිවාර්යෙන්ම මේක මොකක්ද කියලා තේරෙනවා ඇති. ඔව්, මේ උඩරට රාජධානිය තමයි නිර්මාණය කරලා තියෙන්නේ. අපි මේ උඩරට රාජධානිය ප්‍රතිනිර්මාණය කරේ කොහෙද? මේ අපේ ඌව වෙල්ලස්ස සරසවිය. ඉතින් අපේ කැම්පස් එකේ තියෙන ලොකුම ඉවෙන්ට් එක. අපේ ඉවෙන්ට් එක මේ පාර අපි කරේ කැන්ඩියන් තීම් එකට. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ ඔක්කොම ඩෙකොරේෂන්ස් කරලා තියෙන්නේ. මේ ඉවෙන්ට් එකේ නම තමයි ගැලීනා. ඉතින් ඔයා හොස්පිටැලිටි හරි ඉවෙන්ට්ස් මැනේජ්මන්ට් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් ගැන හරි ඉන්ටරෙස්ට් කෙනෙක් නම්, එහෙම නැත්නම් ඔයා අපේ යුනිවර්සිටි එක ගැන ඉන්ටරෙස්ට් කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ ගැලීනා කියන නම අහලා ඇති කියලා මම හිතනවා. මොකද මේ ඉවෙන්ට් එක දැන් අවුරුදු ගාණක් තිස්සේ ඉඳන්ම ගොඩක් ජනප්‍රිය වුණ ඉවෙන්ට් එකක්. අපේ කැම්පස් එකේ නම් මේ ගැලීනා කියන ඉවෙන්ට් එක ළමයි අතර ගොඩාක් ජනප්‍රිය ඉවෙන්ට් එකක්. ළමයි අතර විතරක් නෙමෙයි, අපේ ලෙක්චරර්ස්ලා අතරත් එහෙමයි. මොකද එක අවුරුද්දක ගැලීනා ඉවෙන්ට් එක ඉවර වුණාම ගොඩක් අය ඊළඟ අවුරුද්දේ තියෙන ගැලීනා ඉවෙන්ට් එකටත් එන්න කැමැත්තෙන් අනිවාර්යෙන් ඒකට පාටිසිපේට් වෙනවාමයි කියලා තමයි වන්නේ කියලා යන්නේ. ඒ තරමටම මේ ඉවෙන්ට් එකෙන් ලැබෙන එක්ස්පීරියන්ස් එක next level. ඉතින් සතුටුම කාරණේ ඒක නෙවෙයි. අපේ මේ ගැලීනා කියන ඉවෙන්ට් එක දැන් කැම්පස් එක ඇතුලේ විතරක් නෙමෙයි, කැම්පස් එකෙන් එළියෙත් ගොඩක් ජනප්‍රිය වීගෙන එන, ගොඩක් දෙනෙක්ගේ අවධානය යොමු වුණ ඉවෙන්ට් එකක් වෙලා තියෙනවා. ඉතින් මේ ඉවෙන්ට් එක ගැන විතරක් නෙමෙයි, අපේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකෙන් කරන තවත් ගොඩක් ඉවෙන්ට්ස් තියෙනවා. ඒ හැම දෙයක් ගැනම ඔයාලට විස්තරාත්මකව දැනගන්න පුළුවන් අපේ ටුවරිසම් ඩිපාර්ට්මන්ට් එකේ තියෙන YouTube channel එකත් එක්ක එකතු වුණොත්. ඉතින් අපේ ඩිග්‍රී එකත් එක්ක ජොයින් වෙන්න කැමැත්තෙන් ඉන්න නංගිලා මල්ලිලා ඉන්නවා නම් මම ඒ channel එකේ link එක description එකේ දාන්නම්. අනිවාර්යෙන්ම ඒ channel එකත් subscribe කරලා තියාගන්න. මොකද මේ ඩිග්‍රී එක ගැන ගොඩාක් විස්තර ඔයාලට ඒ channel එකෙන් දැනගන්න පුළුවන්. ඉවෙන්ට් එක ඉවර වුණා කියලා අපේ වැඩ ඉවර වෙන්නේ නැහැ. මේක ඉතින් නයිට් ෆන්ක්ෂන් එකක්නේ. අපි පහවදා උදේට තියෙන ලෙක්චර්ස් වලට මේ ලෙක්චර් හෝල් එක හදන්නත් ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි එදා දවසේ අපේ වැඩ ඉවර වුණේ. පාන්දර වෙනකල් අපේ වැඩ ටික ඉවර කරලා තමයි ඔන්න අපි රෙස්ට් එකක් ගන්නෙ.